එතකොට රාසික සහෝදරයනි මේ දැන් හැම ආගමකම සිංහල ආගම වෙන්න පුළුවන් දෙමළ ආගම වෙන්න පුළුවන්. එයාලගේ අවුරුදු එයාලගේ තයි පොංගල් දැන් සිංහල කට්ටියගේ වෙසක් ඒ වගේ හැම මේ උත්සවයක්ම ක්‍රිස්තියානි කට්ටියගේ නත්තල් ඒ ඔක්කොම එක ෆික්සඩ් ඩේට් එකකට තමයි පැවැත්වෙන්නේ. එතකොට ඇයි මේ අපේ මුස්ලිම් ආගමේ විතරක් හැම අවුරුද්දම එක දිනවල ඉන්නේ. එක මාසවල ඉන්නේ. එතකොට එහෙම එද්දිත් ඒකෙත් කණ්ඩායම් 4කට හෝ 3කට බෙදිලා ඒකෙත් මතවාද පවතීගෙන යන්නේ මොනම හේතුව නිසාද? දැන් සාමාන්‍යයෙන් අපි මාසයේ තීන්දුව කිරීමේදී රමලාන් මාසයේ තීන්දුව කරනකොට අපි චන්ද්‍ර දින ගණනය අනුව තමයි තීරණය කරන්නේ. සූර්යයා පදනම් කරගෙන අපි තීරණය කරන්නේ නැහැ. දැන් වෙනත් සමාජවල ඔවුන්ගේ ඒ සඳ ගණනයේදී පවා චන්ද්‍ර දින අනුව ඔවුන්ගේ අවුරුදු උත්සව දින නැත්නම් ඔවුන්ගේ වත්පිළිවෙත් පවත්වන දින තීරණය කිරීමේදී පවා විද්‍යානුකූලව નિયમિત දිනයක් ඔවුන් පවත්වගෙන ඒ දිනය ඔවුන් අනුගමනය කරමින් යනවා. නමුත් ඉස්ලාම් වල මෙම අවුරුදු දිනයේ තීන්දුව කිරීමේදී යම්කිසි වෙනත් පිළිවෙතක් ඉස්ලාම් ලබා දී තිබෙනවා. පළවෙනි පිළිවෙත චන්ද්‍ර දින ගණනය. සූර්ය දින දර්ශනයට අනුව නොවේ ඉස්ලාමීය වත්පිළිවෙත් අපි තීන්දුව කරගන්නේ. චන්ද්‍ර දින දර්ශනය අනුව. ඒ චන්ද්‍ර දින දර්ශනය අනුව තීන්දුව කිරීමේදී පවා අපට ඇතිවන ප්‍රායෝගික తත්වය තමයි අපි විද්‍යාත්මකව හෝ විද්‍යානුකූල ක්‍රමවේදයක් මත චන්ද්‍රයාගේ නවසඳ දැකීම නැත්නම් නව මාසයේ උපත අපි ඒ තාක්ෂණික පදනමක් මත නෙමෙයි තීන්දුව කළ යුත්තේ. නබිනායකතුමාණන් පැහැදිලිව අපට පවසනවා සයුල් බුඛාරි වල 1907 වන හදීසයේ සඳහන් වනවා සූමු ලිරුයතිහි. නුඹලා උපවාසය රැකගත යුත්තේ සඳ බැලීම තුලින්. අපි සඳ බලන්නට ඕන. සඳ බැලීම තුලින් තමයි අපගේ ඇස් වලින් ඍජුවම අපි බලලා තමයි සඳ තීරණය කරන්නට ඕන. වා අෆ්තිරු ලිරුයා. ඒ වගේම ඔබ උපවාසය අවසන් කළ යුත්තේ. උපවාසය නතර කරගත යුත්තේ. රමලාන් මාසය අවසන් කරගත යුත්තේ ඔබගේ බැල්මට අනුව. චන්ද්‍රයා සඳ ඔබගේ දෙනෙත් වලින් දැක ගැනීම මත තමයි ඔබ ඒ උපවාසයේ මාසය අවසන් කරගත යුත්තේ. ෆෞන උබ්බිය අලයිකුම්. එසේ සඳ දැකීමේදී වලාකුළු ඔබ මත සම්පූර්ණයෙන්ම පිරී තිබුණා නම් සඳ දැකගත නොහැකි පරිදි නව මාසයේ ඊළඟ මාසයේ තීන්දුව කිරීමේ නව සඳ දැකගත නොහැකි පරිදි වලාකුළු වලින් පිරුණා නම් ෆඅක්මිලුල් ඉද්දත ශාබාන 30. ඔබ ඒ ශාබාන් මාසයේ රමලාන් මාසයට පෙර මාසය තමයි ශාබාන් මාසය 8 වන මාසය. ඒ ශාබාන් මාසය දින 30ක් බවට පරිවර්තනය කරගන්න කියලා නබිනායකතුමාණන් පවසනවා. ඉස්ලාම් වල දින දර්ශනය අනුව සඳ දින 29යි තියෙන්නේ. එතකොට 29 වන දින අපි නව සඳ බැලිය යුතුයි. ඒ නව සඳ බැලීමේදී සඳ අපගේ දෙනෙත් වලට දර්ශනය වුණා නම් නව සඳ අපේ දෙනෙත් වලට පෙනුණා නම් අලුත් මාසයක් උපත ලබනවා. නව සඳ අහසේ තිබියදී අපගේ දෙනෙත් වලට දැකගත නොහැකි පරිදි කුඩා සඳක් වශයෙන් පැවතියා නම් උදාහරණයක් වශයෙන් අලුත් සඳක් උපත ලබලා පැය 12මාරක්වත් එම සඳේ වර්ධනයක් තිබිය යුතුයි. එම වර්ධනයක් තිබුණා නම් පමණයි අපගේ පියවි ඇස් වලට එම සඳ පෙනෙන්නේ. උපකරණ තබාගෙන තාක්ෂණික මෙවලම් තබාගෙන නව සඳ උදා වුණයි කියලා අපිට තීරණය කරන්නට පුළුවන්. නමුත් ඉස්ලාම් ධර්මානුකූලව සඳ තීරණය කිරීමේ ඒ කාර්යය පැවරලා තිබෙන්නේ අපගේ දර්ශනයට අනුව අපගේ පියවි ඇස් වලින් පෙනීමට අනුව තමයි සඳ තීරණය කරන්නට ඕන. පියවි ඇස් වලට සඳ පෙනෙන්නට නම් ඒ සඳේ උපත සිදු වුණ වේලාවේ සිට පැය 12මාරකවත් වර්ධනයක් තිබිය යුතුයි. නව සඳ හවස 4ට උදා වී තිබෙනවා නම් ශ්‍රී ලංකාවේ අපි ශාබාන් මාසයේ 29 වෙනිදා එටහනිද්දා අපි සඳ බලනකොට නව සඳ උදා වෙලා තිබෙනවා. නමුත් අවස 4මාරට තමයි උදා වෙලා තිබෙන්නේ. අපි මහරිබ් වේලාවේ ඉරු බැස යාමෙන් පසුව තමයි සඳ බැලිය යුත්තේ ඊළඟ කොන්දේසිය. ඒ ඉරු බැසීමේ සිද්ධිය ඉරු බැසීම බැස ගියාට පසුව තමයි සඳ බැස යන්නටත් ඕන. හිරු බසිනට කලින් සඳ බැසුණා නම් ඒ සඳේ දර්ශනීය වන්නේ නැහැ අපේ පියවි ඇස් වලට. හිරු ආලෝකය නිසා සඳ පෙනෙන්නේ නැහැ. අලුත් සඳක් නව සඳක් පෙනෙන්නේ නැහැ. විශාල සඳක් පෙනෙන්නට පුළුවන්. නව සඳක් පෙනෙන්නේ නැහැ. එතකොට ඉරු බැස යා යුතුයි. ඒ සඳ ඉන් පසුව බැස යා යුතුයි. සඳ බැසීමට පෙර හිරු බැස යා යුතුයි. ඒ සඳේ ඉරු බැසිනකොට අවස 4 ඉඳලා 6 අපි සඳ දකිනවා නම් පැය 2ක කාලයක් තුල ඒ නව සඳ අහසේ තිබුණත් අපගේ පියවි ඇස් වලට අනිවාර්යයෙන්ම පේන්නේ නැහැ.
එම අවස්ථාවේදී පියවි ඇස්වලට නොපෙනෙන තත්වයක් තුලදී පවතින මාසය වර්තමාන මාසය දින 30ක් බවට පරිවර්තනය කරගත යුතුයි කියලා ඉස්ලාම් පවසනකොට අපට දැන් සඳ පෙනුනේ නැහැ. පැය දෙකක සඳක්. සෞදි අරාබියාවට නැත්නම් ඇමරිකාවට ඒ සඳ ඉරුබැස යන අවස්ථාව අපට පසුව තමයි උන්ට ඉරුබසින්නේ. අපි නැගෙනහිර ලෝක සිටියේමේ නැගෙනහිර ප්‍රදේශයේ සිටින අය. ඔවුන් බටහිර ප්‍රදේශයේ සිටින අය. සෞදි අරාබියාව මධ්‍යම ප්‍රදේශයේ සිටින අය. සෞදි අරාබියාවට අපට පසුව පැය 3කට පසුව ඔවුන් සඳ දකිනවා. ඔවුන්ටත් සඳ පෙනෙන්නේ නැහැ. ඇයි? පැය 5ක සඳක් ඔවුන්ටත් පෙනෙන්නේ නැහැ. ඇමරිකාවට පෙනෙන්නට අවස්ථාවක් තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් දුටුවා නම් පැය 12මාරක සඳක් ඔවුන්ට නව දින උපත ලබනවා. අපට නව සඳ නොදැකීම නිසා අපට මාසය උපත ලබන්නේ නැහැ. මෙන්න වෙනස් වෙනවා අපි. ඒ වෙනස් වීම තමයි ඉස්ලාම් ධර්මානුකූලව පියවි ඇස්වලට දින දර්ශනය සඳ දැකීම යොමු කර තිබෙන නිසා මේ පරස්පරතාවය විවිධ රටවල් වල ඇති වෙනවා. ලෝකයේ හැම රටකටම එකම අවස්ථාවකදී උපවාසය රැක ගැනීමේ අවස්ථාවක් අවුරුදු සමය එකම දිනකදී රැක ගැනීමේ අවස්ථාවක් මේ තුලින් නැති වෙනවයි කියන එක තමයි ඉස්ලාම් ධර්මයේ මතය. ඒ වගේම සුද්ධ වූ කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 185 වන වැකිය පවසනවා ෆමන් සහිද මින් කුමුස් සහර ෆල් යසුම්හු නුඹලාගෙන් එම මාස අත්පත් කරගන්නා කෙනා එම මාසේ උපවාසය රකිත්වා කියලා දෙවියන් පවසනවා. මාසක් අත්පත් කරගන්නා කෙනෙක් තමයි උපවාසය රකින්න ඕන. ඒ වැකිය තුලින් තවත් ව්‍යංගාර්ථයක් තිබෙනවා. අත්පත් නොකරගන්නා පිරිසක් සිටිනවා. ලෝකයේ සියලුම ජනතාව එක දිනකට එකම අවස්ථාවකදී යොමු වන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් උදටම පැහැදිලි කරනවා නම් ශ්‍රී ලංකාවේ අපි 6 මාරට සඳ දකිනවා. සඳේ වයස පැය 10යි කියලා හිතාගන්න. පැය 10ක සඳක් අපිට පෙන්වෙන්නේ නැහැ. සෞදි අරාබියාව අපට පැය 2මාරකට පසු වෙන්න අය. ඔවුන්ට මහරිබ් වෙන්නේ අපිට මහරිබාවට පස්සේ පැය 2මාරකට පසුව. දැන් සෞදි අරාබියාවේ කට්ටිය සඳ බලනවා. ඔවුන්ට දැන් වර්ධනය වූ සඳේ වයස මොකද්ද? අපට පැය 10ක් තිබියදී ඔවුන්ට පැය 12මාරක සඳක් තමයි අහසේ දර්ශනය වන්නේ. පැය 12මාරක සඳක් ඔවුන් ආසේ බලනකොට ඔවුන්ගේ PVS වලට පෙනෙන්නට සම්භාවිතාවක් තිබෙනවා. අන්න අපට පිටිපසින් සිටින සෞදි අරාබියාව සඳ දකිනවා. ඔවුන්ට ඉදිරියෙන් සිටින නැගෙනහිර පළාතේ සිටි අපිට සඳ දකින්නට අවස්ථාවක් නොලැබෙන නිසා එකම අවස්ථාවකදී එකම දිනකදී සියල්ලන්ටම සඳ දැකීමේ අවස්ථාව නොමැති වෙන නිසා අල්ලාහ් තාලාගේ නියමය ඒ සඳහා සූර්යයාගේ ඒ ගමන් මාර්ගයේ ගමන් පතේ අල්ලාහ් තාලා බිහි කර තිබෙන ආකාරය නිසා දින දැකීමේ වෙනසක් දිනවල පරස්පරතාවයක් තිබෙනවා. දැන් මුස්ලිම් සමාජයේම හරි ලංකාවේ මිනිස්සු ඇයි එක දවසක බලන්නේ නැත්තේ? සෞදි අරාබියාවේ ලංකාවේ වෙනස් වෙන්න පුළුවන්. ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය. ලංකාවේ මිනිස්සුමයි වෙනස් කරගන්න. මේක ඉස්ලාම් ධර්මානුකූලව මතභේදයක්. ඉඛ්තිලාෆ්. සමහරු කියනවා නෑ ලෝකේ කොහේ හරි රටක අපි සඳ දුටුවා නම් අපි උපවාසය රකින්න ඕන කියලා. සමහරු කියනවා නෑ ලෝකේ කොහෙවත් කියන එක නෙමෙයි අප නියම කරගත්තු අපගේ පළාතේ අපගේ ප්‍රදේශේ අපි මායිම් කරගත්තු ඒ සීමාව තුල සඳ දුටුවොත් පමණයි අපි උපවාසය රකින්න ඕන. ඒ වගේම අවුරුදු උත්සවයේ සමරන්න ඕන. ලෝකේ කොහෙවත් දකින්න කෙනෙකුගේ සඳ අපව පාලනය කරන්නේ නැහැ කියන මතභේදයක් තිබෙන නිසා තවත් මතභේදයක් තිබෙනවා. සමහරු නවමස තීරණය කිරීමට සඳ ගණන් කරන්නේම නැහැ. සඳ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේම නැහැ. සමහර තරීකා ප්‍රභේදවල ඉන්න අය ඔවුන් තරු ගණනය මත නුජුම් ගණනය තරු ගණනය මත දවස් තීරණය කරලා ඔවුන් නෝම්බි අල්ලන්නේ අවුරුදු උත්සව තමරන්නේ වෙනස් වූ ආකාරයකට. නමුත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ ධර්මානුකූලව. මෙසේ ඉස්ලාම් ධර්මානුකූලව මතභේද තිබෙන නිසා විවිධ කණ්ඩායම් විවිධ දිනවල සඳ බලා ඒ සඳ බලා හෝ නොබලා අවුරුද්ද හෝ නෝම්බි කාලයේ තීරණය කිරීමේදී පරස්පරතාවයට පත් වෙනවා. මෙයයි තිබෙන ඒ ගැටලුකාරී තත්වයට හේතුව. නමුත් ඉස්ලාම් පැහැදිලි ස්ථාවරයක් කියනවා. අල් කුර්ආනයේ නියමයක් තිබෙනවා. නබිනායකතුමාණන් පවසනවා එකම අවස්ථාවකදී සඳ පිළිබඳව ප්‍රශ්නය එකම දිනකදී අවුරුදු උත්සවයේ නෝම්බි අල්ලන්න ඕන කියලා නියමයක් නැහැ කියන එකට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා.